සුබ දවසක්. ආණ්ඩුවත් කොත්මලේ වේල්ල වගේ ශක්තිමත්. හැබැයි හරි භයානකයි. මොකද හේතුව ඒක හරියට හසුරුවා ගන්න බැරි නිසා. කොත්මලේ වේල්ල හැදුවේ එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේ ගාමිණී සානායක විසින්. ඕ හදපු වේල්ල මේ වෙනකන් ශක්තිමත්ව තියෙනවා. ඒක ඉරක් ගිහිල්ලා නැහැ. මීට ඉස්සෙල් හැමදාම අවුරුදු 40 කාලක් තිස්සේ ඉහළ කඳුකරයට වැස්සා. ජලාශය පිරුණා. විදුලිය හැදුවා. ගම් වතුර වැළැක්කුවා. නමුත් මාලිමා රජේ බලයටපත් වෙලා අවුරුද්දක් යන ඉස්සෙ වෙලා කොත්මලේ වේල්ල වෙනදා වගේම පිරුණා. පද්ධති කළමනාකරණය ඒ විදිහටම තිබුණා. නමුත් මොකද්ද හේතුවක් නිසා විශාල විනාශයක් වුණා. ඒ විනාශය නිසා පිටිදේවල් අනන්ත ප්‍රමාණය තවමත් ඒවා සම්පූර්ණ කරගන්න හදාගන්න බැරුව තියෙනවා. උදාහරණයක් ගත්තොත් පිරද්නි කළුපාලම 1947 මහගම් වතුරට ගැටවේ සුප්‍රගඩ පන්සල යට වුණා. ඒ කළුපාලමයට වුණේ. හැබැයි මාලිමාවේ කරුමෙට 2025 ගම් වතුරේදී ගැටවේ පන්සලට යට වුණා. කළුපාලමට යට වුණා. නොවැම්බර් මාසයේ අගහදී මේ සිද්ධිය වුණේ. අද වෙනකම් මහා මාර්ග තවමත් හදාගන්නේ නැහැ. උඩරට දුම්රිය පද්ධතියෙන් පිටික කර්මන්නේ. හැබැයි ආණ්ඩුව විරුද්ධව මතුවෙන දූෂණ චෝදනා එන්නේ මතුවෙනවා. මම ඒකයි කිව්වේ ආණ්ඩුව කොත්මලේ වේල්ල වයි කියලා. ශක්තිමත් හරි භයානකයි කියලා. මොකද හේතුව ආණ්ඩුවට හරි ජනතාව තුනෙන් දෙක බලයක් දුන්නා. ඒ බලය දුන්නේ ඕන දෙයක් කරන්න. හැමදේම ශක්තියක් ලබා දුන්නා. ඒක හරියට ජයා ජයවර්ධන දුන්න බලය වගේ. පහෙන් තුනක් දුන්නා. 17 අවුරුද්දකට පාලනය කළා. මහවැලිය හැදුවා. මහ පොළ ගෙනාවා. ගෙවල් හැදුවා. නොඑක් දේවල්. හැබැයි අවුරුදු එකමාරක් තුල අවුරුදු 17ක් කරපො කරන්නයි කියලා කිසිම නියමයක් නැහැ. කවුරුත් බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මේ 21 වෙනි සියවසේ අර්බුදකාරී ලෝකයක අපි ඉන්නේ. මේ වෙනකොට මොන දිලා තියෙන යුද්ධයකට. නමුත් 1980 ගණන් වලත් අපි සිවිල් යුද්ධයකට මුහුණ දීලා තිබුණා. මේ මොනවා කම්පයා කළත් අනුර කුමාර දිසානායකලගේ පැවැත්ම, පසුබිම, ඔවුන්ගේ අධ්‍යාපනය, ඔවුන්ගේ දේශපාලනය සියල්ල ගත්තන් පස්සේ ඔවුන්ට රටක් කරන්න අමාරුයි කියලා කියන එක කැමැත්තෙන් හරි දැන් ඔවුන්ට පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. රට මේක දන්නවා. මොකද හේතුව පොළොන්නරුවේ සරත් තමන් පොළොන්නරුවේ රාජ්‍ය නායකයා කිව්වහම අඩු ගානේ ඔයගේ කතාවක් එක්සත් ජාතික පක්ෂයෙන් පත්වෙච්ච ඉස්කෝලේ දෙකට විතරක් ගියපු ප්‍රායෝගික මන්ත්‍රීවරයෙක්වත් කියන්නේ. ඒක තමයි මාලිමාවේ හැටි. දැන් අනුර කුමාර දිසානායක ගන්නකො. අනුර කුමාර දිසානායක ගල්ලංගුරු වංචාව සම්බන්ධ ප්‍රශ්න මතුවෙලා බලන්න හිටියා මේක. මේක විරණ එන්නේ බරපතල වුණා. ගියා පාර්ලිමේන්තුවට ගිහින් ප්‍රකාශයක් කළා. වැරද්දක් වෙලා තියෙනවා. ගල්ලංගුරු තත්ත්වෙන් බාරයි. ප්‍රසම්පාදන ක්‍රියාවලිය පෙරේ තියෙනවා. ඒත් මම එකක් කියනවා විශ්වාසයෙන් සහ. මම කියන එක පිළිගන්න. අපි කාලා නෙවෙයි ගල්ලංගුරුවක් ගෙනාවේ කියලා. දැන් ගල්ලංගුරු නම් ගෙනාවේ කාලා නෙවෙයි කියලා පිළිගන්න පුළුවන්. හැබැයි භාණ්ඩාගාරයේ කෑවද නැද්ද කියන එක කවුරුත් තමයි වෙන්නේ. මාර්ග සංවර්ධන අධිකාරිය කෑවද නැද්ද කියන එක කවුරුත් ඇහුවේ. වරායේ කෑවද නැද්ද කියන එක කවුරුත් ඇහුවේ. මොකද අහන්න දෙයක් නැහැ දැන්. මම හිතනවා හෙට අනිත් වෙනකොට කවුරුත් මේව අහන්න නැතුව ඉන්නේ. මොකද හේතුව එදේකට අහනවට කරන්නේ මොකද්ද? කොමිසමක් පත් කරනවා. ඒක කමිටුවක් පත් කරනවා. දැන් ගල්ලංගුරු වංචාව සම්බන්ධව මේගොල්ලෝ පත් කරගත්තු විගණකාධිපතියෝ දෙන වාර්තාව අනුව අනුර කුමාර විතරක් නෙවෙයි සකල ආණ්ඩුවෙම ප්‍රතිකාරයන් ගැවිලා තියෙන්නේ. ඒතකොට මොකක්ද ආණ්ඩුව කියන්නේ? අපි මේක සියල්ල පිළිගන්නේ නැහැ. දැම්ම විශේෂ ජනාධිපති කොමිසම ලංකාවම ධර්මතාවයට අපි අස් වෙන්නේ නැහැ කියලා කියපු ගල්ලංගුරු වංචාවට සම්බන්ධ ඇමති ලේකුණි දෙන්නටම එක දවසකින් අසුර යන්න වුණා. කොහෙන්ද තර්ජනය ආවේ? සමහරු කියනවා විශේෂ ජනාධිපතිවරු පටන් ගන්න නම් මේ දින මෙතන තියන්න බෑ කියලා කිව්වේ කියලා. විවිධ කතා තියෙනවා. දැන් ඇවිල්ලා තියෙන්නේ හැකර්ලාගේ ප්‍රශ්නෙට. දැන් හැකර්ලාගේ කතාව වහන්න හදනවා වහන්න බෑ. ඒ අතර ඕන්ට විරුද්ධව තරතන උද්ඝෝෂණ පවතිනවා. අලුත් මේක තමයි
හර්ෂණ සූර්ය පෙරමුණේ ගෙදර ළඟට ගිහිල්ලා උද්ඝෝෂණයේදී උද්ඝෝෂණ ප්‍රධානියෙකුට අසුචි විසිරිල්ල. මම හිතනවා දූෂණයක් වහගන්න පුළුවන් නම් විරෝධතාකරුවන්ට අසුචි විසි කරලා. ඒක කොහොමද අලුත් ක්‍රමයක්. හැබැයි ක්‍රමයට යන්න බෑ. යන්න බෑ කියලා කියන එකට උදාහරණ කිහිපයක් ගන්න ජාත්‍යන්තර උදාහරණ. හ්යුගෝ චාවෙස්, ලුලා ද සිල්වා මේ දෙන්නම කප් ගහපු වාමාංශිකයෝ. අනුර කුමාරි සානලා වගේ. මොකද උනේ? යන්න උනේ හොම්බේ. ඒ කියන්නේ අසුචි ගහලා බලය පාවිච්චි කරලා හොරකම වහන්න බෑ. හොරකම කියන එකත් එක්ක තියෙනවා මහ පුදුමාන්තර විදිය අදෘශ්‍යවාන බලවේගය. හොරකම අහු වෙනවාමයි. දැන් උදාහරණයක් ගන්නකො. තවමත් රනිල් වික්‍රමසිංහ සමහරව කියන්නේ මහ බැංකුව කියලා. මහ බැංකුව වංචා, මහ බැංකුව හොරා කියලා. හැබැයි මේ වෙනකන් ඒ සම්බන්ධ හුරුද්දෝ නඩු පැවරිලා නැහැ. කොමිසම් සභාපති කළා. නඩු ඇහුණා, නඩු තීන්දුව දුන්නා. ඒක වෙලා තියෙන මොකද හේතුව? ඒ හොරකමක් වහන්න බැරි හින්දා. හොරකමක් වහන්න බැරි හින්දා. ඒක ඊළඟට මේගොල්ලෝ කිව්වා බටලන්ද කතාවක් කිව්වා. තව ඒ කතා කිව්වා. දැන් අන්තිමේට තමන්ට විශාලව තර්ජනය වෙලා තියෙන රනිල් වික්‍රමසිංහ මහත්මයාට විරුද්ධව ආණ්ඩුව හොයාගෙන පුළුවන් එක විදිහට එංගලන්ත ගමන. එංගලන්ත ගමන ගැන මේ සතියේ අධිකරණ මොකද්ද කිව්වේ? එක්කෝ මේක නඩු දාන්න නැත්නම් අයින් කරන්න. මොකද අධිකරණට ඕන තරම් වැඩ තියෙනවනේ. දැන් කිව්වේ මේ අප්‍රේල් 29 වෙනිදා නඩු දානවා කියලා. දැන් තවත් කතා කියනවා. මම හිතන්නේ මේ සම්බන්ධව උනන්දු වෙන කෙනෙකුට ජනාධිපතිතුමා තිලක් මාරපන අධිකරණකට ප්‍රකාශය කිව්වා හොඳටම ඇති. දැන් පටන් ගත්ත තැනදී නඩුව තියෙන්නේ. හැබැයි ඉතින් නඩුව අහන්න පුළුවන්, හිරේ දාන්න පුළුවන්, එළියට දාන්න පුළුවන් ඕන තරම් දේවල් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒක ලොකු දෙයක් නෙවෙයි. මොනවා වුණත් මේ එකක්වත් නෙවෙයි රට කියන්නේ වෙනම එකක්. දැන් ගල්ලඟුරු වංචාව. ඒක එක තැනක තියෙනවා. විදුලි ගාස්තු වැඩි වීම තව තැනක තියෙනවා. දැන් මේ මාසෙටත් එනවා ප්‍රශ්නයක් විදුලි ගාස්තු වැඩි වීම සම්බන්ධව. නමුත් විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධව මොන තීරණයක් ගන්නේදී රටේ මිනිස්සු බලන ඉන්නවා. මොකද හේතුව ඉන්ධන මිල ඉහළ ගියා. ගල්ලඟුරු වංචාව සිද්ධ වුණා. මේ දෙක නිසාම විදුලි උත්පාදනයට යම් බලපෑම් ඇති වෙනවා. ඊට අමතරව ආණ්ඩුව පාලනය කරන්න බැරි විශාල නියගයක් ආවා. දැන් ජලාශ හිස් වෙලා. ලබන මාස් කන්නේ හෝ අල් කන්නේට වතුර දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් මතුවෙලා. එන්නේ විරෝධතාවක් එහෙම නැත්නම් වෙන ආපදාවක්වත් නෙවෙයි දුර්භික්ෂයක් එන්නේ. ඒ දුර්භික්ෂය ආපුවම පාට බයින මිනිස්සුන්ට මං හිතනවා චීනෙන් තමයි නැවුලින් අසුචි ගෙන්නන්න වෙන්නේ ගන්න. එහෙම නැතුනම් ආවට බේරෙන්න හම්බෙන්නේ නැහැ. මම මේ කියන්න හැදුවේ හර්ෂණ සූර්ය පෙරමුණේ ගෙදර බේර ගන්න. පෙරවත්ති කීප දෙනෙක් ගිහිල්ලා. ඒ ගියපු අයට අසුචි යහුවට දුර්භික්ෂයක් ආපුවාම මිනිස්සුන්ට අසුචි ගහන්න තරම් අසුචි ප්‍රමාණයක් තියෙන්නේ. මොකද හේතුව පළවත් ඉන්න අයටවත් මං හිතන්නේ අසුචි පිට ගන්න පුළුවන් තරම් කන්න දෙයක් ලැබෙන්නේ නැති වෙයි කියලා විශ්වාස කරනවා. තුනෙන් දෙයක් ආණ්ඩුවක් වෙච්ච. එන්නම් කොල්ලින්නාදී මොන කාර්යයක් හිටපු. කරබණ්ඩාරණගේ මැතිණියගේ 1970 ආණ්ඩුවට මොකද්ද වුනේ? පාරට බහින්න බැරි මිනිස්සු පාරේ මරුණා. එතකොට විරෝධතා කරුවන්ට ගහලා බේරෙන්න පුළුවන් කමක් නැහැ. මේක තමයි ඇත්ත. ඒ නිසා මම කියන්න කැමති කාටද මේ වෙලාවේ අපි පරිස්සම් වෙන්න ඕනේ. අපි කල්පනා කරන්න ඕනේ. අපි පෙනී හිටින්න ඕනේ අපි වෙනුවෙන්. අපි වෙනුවෙන් පෙනී හිටිනවා කියලා කියන්නේ රට වෙනුවෙන් පෙනී හිටීම. මේ පෙනී හිටීම කරන්න විපක්ෂයක් නැහෙනි. විපක්ෂයේ සීසීකට ගිහිල්ලා ආණ්ඩුව කියන තාලෙට. ඒ කියන්න ඇත්තකුත් තියෙනවා. මොකද හේතුව සජිත් ප්‍රේමදාසට ඕනකම තියෙන්නේ ඊළඟ ගමන ජනාධිපති විදිහට දේශපාලනය හසුරුව ගන්න. මම හිතන්නේ ඒ දේශපාලනය හසුරුව ගන්න අමාරුයි. මොකද හේතුව දේශපාලනය කියන්නේ පද්ධතියක් එක්ක ගමන් කරනවා. අද මේ දේශපාලනය හසුරුව ගන්න පුළුවන් කමක් නැහැ. තුනෙන් දෙකේ බලයක් තියෙන ආණ්ඩුවටවත්. ඕනොත් තැන් වල කතා කියනවා. දැන් බණ්ඩාගල්ලේ කම්බොත් කියලා තියෙන්නේ. ඔහුට කැඳවීමක් ලැබුණා. මුදල් කමිටුවට ඇවිල්ලා කරුණු දක්වන්න කියලා. ඔහු තනතුරට පත් වෙද්දී මේ දක්වන මගේ ඇඟේ හයිය පෙන්නලා මුදල් කමිටුවට ඇවිල්ලා නැහැ. දැන් මේ ලෝකයේ බලා ඉන්න ප්‍රශ්නයන් පස්සේ මොකද්ද කියන්නේ? ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරනකම් මං ඉන්නේ නැහැ කියලා. දැන් ඔහුම ප්‍රකාශයක් කළා තමයි අර කෑවේ නැහැ කියන කතාවක් කියලා. මහා හයියෙන් කොයි වෙඩිකොඩි දාලා ඉඳලා අන්තිමේට කුමාර ජයකොඩිටයි ලේකම්වරයාට දෙන්නටම අකුලගෙන යන්න ඕනේ. මං හිතන්නේ මෙයාටත් එතන තමයි යන්න වෙන්නේ. මෙයා හදන්නේ නිකන් යන්න නෙවෙයි.
මම හිතන්නේ ඒක අපි කතා කරන එක හොඳ නෑ. මොකද හේතුව පෞද්ගලිකව මිනිහෙකුට අපි අපහාස කරන්න ඕනේ, උපහාස කරන්න ඕනේ. මිනිහෙක් අසීතුපත් වෙන පස්සේ මිනිසුන්ට අනුකම්පා කරන්න ඕනේ. හැබැයි ඒ අනුකම්පා කළ යුත්තේ පෙරලා රටේ මිනිසුන්ට අනුකම්පා කරන මිනිසුන්ට විතරයි. අදට මේ ඇති බොහොම ස්තුතියි.